කොහොමද යාළුවනි? ඔයාලා හොඳින් ඉන්නව නේද? මෙම කතාව රසවින්දනයේ උදෙසා සිහින ලෝකයා YouTube නාලිකාව විසින් ඔබ වෙත තිලින කරන කෙටි කතා නිර්මාණයකි. ඒ වගේම සිහින ලෝකයා YouTube නාලිකාව subscribe කරලා අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයා ළඟටම ගෙන්වා ගන්න. මගේ නම ටීනා. මම බැංකු කළමනාකාරිනියක්. මම ඉන්නේ තනියම. මුදල් තිබුණට මම ජීවත් වෙන්නේ ගොඩාක් දුකින්. මොකද මට මගේ කියලා කවුරුත් නැහැ. ආදරේ කරපු ගොඩක් අය මාව රවට්ටලා මාව දාලා ගියා. මට දැන් කිසිම විශ්වාසයක් නැහැ පිරිමි ගැන. මගේ ජීවිතේට වෙනසක් ඕනේ වුණත් මම හිතුවා ආයේ කවදාවත් පිරිමියෙක් විශ්වාස කරන්නේ නැහැ කියලා. මගේ වයස දැන් අවුරුදු 36ක්. අනික මම ආස කරන විදිහේ කොල්ලෙක් මට ආයේ ලැබෙන්නෙත් නැහැ. මම ආසයි ලස්සනට අදින්න. මම කොහේ හරි යනකොට මිනිස්සු උනන්දුවෙන් මන් දිහා බලනවා. මම ආසයි එකට නම් ඒත් දැක්කේ නෑ වගේ ඉන්නවා. මගේ වාහනේ යන නිසා මම කොහොමත් කොට ඇදුම් හිර ඇදුම් අදිනවා. ඉතින් අද ලෙගින් එකක් ඇදලා টොප් එකක් ඇද්දා. වෙනද වගේම උදේමි මම ඔෆිස් යන්න පිටත් වුණා ටික දුරක් යනකොට වාහනේ නැවතුණා. කවදාවත් මෙහෙම වෙලා නෑ මට. මම කරන්නේ මොනවාද කියලාවත් දන්නේ නෑ. පාර මැදම හිර වෙලා පිටිපස්සෙන් එන අය හෝන් කරනවා. මට කරගන්න දෙයක් තිබුණේ නෑ. පාරේ අයිනි හිටපු කොල්ලෙක් මගෙන් ඇහුවා "ඇයි මිස්" කියලා ඇහුවා. මම විස්තරේ කිව්වා. එයා පොඩ්ඩක් ඉන්න කියලා ළඟ හිටපු අයට කතා කරලා වාහනේ පාර අයිනකට කරලා දුන්නා. මම ඉක්මනට ඔෆිස් එකේ ඉන්න ළමයෙක් ගෙන්නගෙන එයාට වාහනේ හදාගෙන එන්න කියලා මම හොදටම පරක්කු නිසා පාරේ යන බස් එකකට නැංගා. අවුරුදු ගානකින් බස් එකක යන්නේ. බස් එකේ ටිකක් සෙනග. මට බස් එකේ මැද හරියට යන්න උනා. ටික දුරක් යනකොට මට පිටිපස්සෙන් ඉඳපු කෙනෙක් මට කතා කරා "මිස්, බස් එකේ යන්නේ මොකද? වාහනේ කෝ" කියලා ඇහුවා. මම කලින් දැකලා නැති නිසා hina වෙලා "ඔව් මගදී කඩුනා" කියලා කිව්වා. එයා මුකුත් කිව්වෙත් නෑ. එයා මගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ කියලා මට දැනුණා. බස් එක බ්‍රේක් කරනකොට එයා මගේ ඇගේ වදිනවා, මාත් එයාගේ ඇගේ වදිනවා. මට ටිකක් අමුතුවට දැනුණා. ඒත් මම ගණන් ගත්තේ නෑ. මොකද බස්වල යනකොට මිනිස්සුන්ට ඇගේ ගෑවෙන්න එපා කියන්න බෑනේ. ඉතින් වෙනදා වගේම මම වැඩ ටික කරගෙන හවස වාහනේ හදලා තිබුණ නිසා ගෙදර ආවා. ගේ දොර ළඟ ලස්සන මල් පොකුරක් තිබුණා. මම ඒක අරන් බැලුවා කවුද ඒක තියලා ගිහින් තියන්නේ කියලා. ඒත් හොයාගන්න බෑ. මම කල්පනා කරා ඒත් මතක් වෙන්නේ නෑ. මම වැඩට ගිහිල්ලා එන හැම දවසකම මේ විදිහක සතියක් විතර හැමදාම මල් තියලා තිබුණා. මට ආස හිතුණා කවුද මේ මල් ගෙන්නේ කියලා බලන්න. මම ඒක නිසාම කොල කැල්ලක ලියලා තිබ්බා මට ඔයාව හම්බ වෙන්න ඕනි කියලා. එදා මම ගෙදර එනකොට මල් පොකුර ළඟ ලියුමක් තිබුණා. ඒක බලනකොට ඒකේ තිබුණේ හොටෙල් එකක නමක් එක්ක හෙට හවස එන්න කියලා. මම රෑ කල්පනා කරා මොනව වුණත් කවුද කියලා බලන්න යනවා කියලා හිතාගෙන මාව ලස්සනට පේන විදිහේ රතු පාට කොටගවුමක් ඇඳා. ඉතින් මම කිව්ව වෙලාවට ගියා. එතන ලස්සන නිදහස් පරිසරයක් තියෙන හොටෙල් එකක්. මම වාහනේ නවත්තලා බහිනකොට එතනට ආපු පිරිමි ළමයෙක් මාව එක්කරගෙන ගියා ඇතුළට. ටේබල් එකක මම ඉඳගෙන ඉන්නකොට එතනට ආව ටිකක් හෙඩ් දැඩි පෙනුමක් තියෙන ලස්සනට ඇඳගත්ත පිරිමි කෙනෙක්. එයා මගේ ළඟට ඇවිල්ලා "හායි" කියලා hina වෙන්න ගමන් ලස්සන මල් පොකුරක් මට දුන්නා. මම ටිකක් බය වෙලා හිටියේ. මම එයාගෙන් ඇහුවා "ඒ ඔයාද" කියලා. එයා hina වෙලා "ඔව් මම තමයි" කියලා වාඩි වුණා. මට ලැජ්ජාවක් එක්ක බයක් දැනුණා. මම ඉක්මනින් එතනින් නැගිටලා දුවගෙන ගිහින් වාහනේට නැගලා ගෙදර ආවා. මට එදා රෑ නිින්ද ගියේ නෑ. මට එයාව මැවිලා පේනවා. මට හිතාගන්න බැරුව කල්පනා කරලම පහුවදා මම ගෙදරටම වෙලා හිටියා. එදා හවස මට එයාගෙන් කෝල් එකක් ආවා. එයා සමාව ඉල්ලුවා. මම කිව්වා ඒකට කමක් නෑ කියලා. මම කිව්වා හවස එන්න මගේ ගෙදරට ටිකක් කතා කරමු කියලා. මොකද මගේ හිතට හරි නෑ ඊයේ මම එයා එක්ක කතා නොකරම දුවගෙන ආව එකට. එයා හා කියලා කෝල් එක කට් කරා. මට හිතෙනවා එයා හොඳ කෙනෙක් කියලාත්. ඒත් මට බයයි. එයා හවස ගෙදර ආවා. මම එයා කොහොම කෙනෙක්ද කියලා බලන්න ඕන නිසාම වැඩිපුර මව පේන විදිහට කොටසායක් එක්ක අත්කොට බ්ලවුස් එකක් ඇඳා. එයා මගේ දිහා හොඳට බැලුවා. ඊට පස්සේ එයා ගොඩක් හොඳට මගෙත් එක්ක විස්තර කතා කරා. එදා වාහනේ කැඩුන දවසෙලු මුලින්ම මාව දැක්කේ.
එදා මගේ පස්සෙන් ඇවිල්ලා බස් එකෙන් කතා කරෙත් එයාමලු. මගේ විස්තර හොයාගෙන මට මල් ගෙනල්ලා තිබ්බලු. එයා ඒ හැම දෙයකටම සමා වෙන්න කියනවා. එයා හිතුවේ නෑලු මාව බය කරන්න. මමත් එයාට ඒකට කමක් නෑ කියලා එයාට මම රෑ කෑමට ඉන්න කිව්වා. එයා මට උයන්නත් උදව් කරා. රෑ කෑමෙන් පස්සේ එයා යන්න හදනකොට මම එයාට කිව්වා ආයේ මල් එවන්න එපා. ඒ වෙනුවට ඔයා එන්න කියලා. එයාට මුනේ මලක් පිපුණා වගේ මම දැක්කා. එයා ඇත්තමද කියලා අහලා hina වෙලා ගිහින් එන්නම් කියගෙන එයා යන්න ගියා. මට හිතා ගන්න බෑ මම මොනා කිව්වද කියලා. මම එයාට කැමති. ඒත් මට බයයි. මට තවත් රැවටෙන්න ඕනේ නෑ. මම දන්නවා එයා මට ආදරය කරනවා කියලා. මම නොකියුවට මගේ හිතත් කැමති එයාගේ ආදරයට. කාලය ගෙවිලා ගියා. එයා මාව ගොඩක් හොඳට ආදරෙන් බලා ගන්නවා. එක දවසක් එයා ගෙදර ආවා. එදා රෑ කෑම කෑවට පස්සේ වහින්න වගේ අකුණු ගහනවා. මම ඇහුවා. බබා දැන් ඔයා යන්නේ කොහොමද? වහින්න හදන්නේ කියලා. එයා එළියට බහිනකොටම මහ වැස්සක් වැටෙන්න ගත්තා. බබා අද රෑ මෙහෙ ඉඳලා යන්න මම කිව්වා. එයා හා කියලා ආපහු ගේ ඇතුළට ආවා. මම එයාට ටවල් එකක් දුන්නා වොෂ් එකක් දාගන්න කියලා. එයාට දෙන්න මගේ ළඟ ඇදුමක් නැහැ. පස්සේ මගේ ෂෝට් කලිසමක් දුන්නා එයා ඒකත් ඇදගෙන ආවා. අපි දෙන්දා රෑ ෆිල්ම් එකකුත් බැලුවා. මම නිදිමත වෙඩි නිසා එයාගේ උරහිස උඩ නිදාගත්තා. පස්සේ එයා නිදාගමු කියලා කිව්වා. මට එයාගේ ළඟින් ඇත් වෙන්න ලෝභයි. මම මුකුත් නොකිය එහෙම හිටියා. එයා මාව වඩාගෙන බෙඩ් එකට අරන් ගියා. මගේ ජීවිතේ මීට කලින් කිසිම දවසක නොලැබුණ මිහිරි අත්දැකීම් වලින් එයා මගේ මුළු ජීවිතේම සතුටෙන් පිරෙව්වා. එදා ඉඳන් ටීනාගේ ජීවිතේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න නම් දැන්ම YouTube නාලිකාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.